Hello friends, welcome back to my new channel. Onni chadda play karana driving simulator Sri Lanka bus game එක. අපි එක round එකක් play කරලා ඉවරලා bus එක ලස්සනට හදමු. ඔයාලා මගේ පළවෙනි testing video එක බැලුවේ නැත්නම් ගිහිල්ලා SL Makara කියලා YouTube channel එකේ මගේ YouTube channel එකේ නම ගහලා ඉවරලා එකක් දැම්මම බලන්න. අපි අද එනම් මේ බස් එකේ යමු. ඒක අපි ගියේ කලින් වෑන් එකේ. අපේ අද බස් එකේ යමු. කොහෙද යන්නේ යාළුවනේ? අපි මාතර වෙහෙර හේනේ යන්. හරි යාළුවනේ. පොඩ්ඩක් ෆෝන් එකේ ශබ්දයෙන් වැඩි කරගන්න. හරි යාළුවනේ අපි එහෙනම් ගමනට පිටත් වෙමු. ගැම්ම තමයි යාළුවනේ. හොඳයිද මගේ ලස්සන බස් එක? අපි මේක තා පොඩ්ඩක් ලස්සන කරලා ගමු. මේ වීඩියෝ මේක ඉවර අපි මේ බස් එක මේක ගිහින් ඉවරලා මේ වීඩියෝ එකේ මේ බස් එක හදමු. හරි යමු යාළුවනේ. ඔන්න තම ඉස්සරහා තමයි යාළුවනේ මේ වේරේනට යන පාර තියෙන්නේ. එන්න කඳු ගොඩක් තියෙන්නේ යාළුවනේ. මේ ගේම් එක ඔයගොල්ලෝ ගහලා නැත්නම් දැම්මම Play Store එකේ Driving Simulator Sri Lanka bus game කියලා ගහන්න. ඔයගොල්ලෝ මේ bus game එක ගහනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මෙතන හිමින්ට යන්න ඕනි යාළුවනේ. මෙතන එක වෙලාවකට ගැට්ටේ වදින්න පුළුවන්. හරි යාළුවනේ. මේ ටික යද්දි පරිස්සමෙන් යන්න ඕනි. මේ පල්ලමට එහෙම වැහුනොත් ඉවරයි යාළුවනේ. බස් එක ආයේ මුලින් ඉඳන් යන්න ඕනේ. වහිනවා යාළුවනේ. මෙතනින් පරිස්සමට යන්න ඕනි. පල්ලට වැහුනොත් ආයේ මුලින් ඉඳන් බස් එක එන්න වෙනවා. මේ ටික හෙමින්ට යමු යාළුවනේ. මෙතනත් අර කියපු වගේම වංගුවක් තියෙනවා. හරි ගත්තා යාළුවනේ. හරි යාළුවනේ මෙතනත් ඒ කියපු වංගු දෙකේ වගේම තවත් වංගුවක් තියෙනවා. ඒ වංගුවේ පොඩ්ඩක් පරිස්සමින් යන්න ඕනේ. හරි හැරෙව්වා යාළුවනේ. හරි යාළුවනේ අපි වේරේනට ආවා එහෙනම්. ආ ඉස්සරහා පේන්න තියෙන්නේ ඔයගලන්ට වේරේන. මෙතනිනුත් හෙමින්ට ගන්න ඕනි යාළුවනේ. හරි යාළුවනේ.
මෙතන පොඩ්ඩක් ඉස්සරහට ගමු අපි. පොඩ්ඩක් පස්සට අරන් ඉන්නකො මම ඔයගොල්ලන්ට මගේ බස් එකේ ලයිට් ටික එහෙම පෙන්වන්න. කොහොමද යාළුවනේ? හොඳයිද මගේ බස් එක? කැම්මක් නේද යාළුවනේ? පොඩ්ඩක් ඉන්න. ඔයා මේ වීඩියෝ එක බලන්න තාම ලයික් කරන්නේ නැතුවද? එහෙනම් දැම්මම මේ වීඩියෝ එකට ලයික් පාරක් එහෙම දාගෙන යමු. හරි යාළුවනේ. හරි යාළුවනේ. එහෙනම් අපි යමු අපේ බස් එක හදන්න. මෙන්න මෙතන තියෙන මෙන්න මේ ගාඩ් කියන මේ ප්ලේ එකට යට තියෙන ගාඩ් කියන මේක ඔබන්න ඕනි. ඒකෙන් තමයි යාළුවනේ බස් එක හදන්න පුළුවන්. අපිට ඉස්සරහා පැත්ත පිටිපස්ස මේ ඇතුලේ වගේම මේකට ඕනි කලර් එකක් දාන්නත් පුළුවන්. අපි අද දාමු නේද දම් රැජිනග එක. දම් රැජින. හරි මේකේ හෝන් ටික නම් මෙහෙම තියෙන අරමු මං ආස මේ හෝන් ටිකට තමයි. හෝන් ටික පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න දාලා. අපි ඉස්සර ලයිට් සෙට් එක නම් මෙන්න මේව තමයි තියෙන්නේ. මේක දාමු අපි. අපේ සන් කැප් එකට නම් මොකද්ද දාන්නේ? තිබිච්ච එකම හොඳයි නේද යාළුවනේ? ඒකම දාමු. අපි මට හිතෙනවා මේක පොඩ්ඩක් වෙනස් කරන්න. අපි මේක දාමු යාළුවනේ. මේ පාටිය හොඳයි නේද යාළුවනේ? හරි අපි මේක වෙනස් කරන්න ඕනේ නෑ. තිබිච්ච එකම තියමු. ඒකේ මම ආස මේකට තමයි මම ආස මේ දෙපැත්ත එකටම ලයිට් එකක් එනවා. බෆර් එක මොකක්ද යාළුවනේ? ආනම් මේකම තියනවා යාළුවනේ. දැන් බලමු අපේ පැත්ත. මේව නම් ඕනේ නෑ. මම මේවට නම් ආස නෑ. මට හිතෙනවා මෙන්න මේක වෙනස් කරගන්න. අපි මේක තියමු යාළුවනේ. කොයිකද අපි දාන්නේ මේකට? මේක දාමු යාළුවනේ. මේක ලස්සනයි. කලින් තිබිච්ච එක. කොයිකද මේකට දාන්නේ? මේක හොඳයි යාළුවනේ. දැන් අපි යමු පස්සහට. පස්සහ අපිට රේසින් කෑල්ල වෙනස් කරගන්න ඕනි. මං ආස මෙන්න මේ රේසින් කෑල්ලට යනවනේ. ඒක අපි එක තියමු. අපිට මේ පස්සහ මේක හොඳයි යාළුවනේ. කලින් තිබිච්ච මේක. අපි මෙන්න මේක හොඳයි යාළුවනේ. පොඩිය නම් එහෙමම තියන්න දෙමු. මේකත් ඔහොමම තියන්න දෙමු. අපිට අස්සේ වෙනස් කරගන්න ඕනි. එකක් තියමු. අපි මේක තියමු යාළුවනේ. අපි මේ බුදුහාමුදුරුවෝ තියෙන එක හොඳයි. තව අපිට මේ පැත්තේ එහෙම මොකුත් නෑ. මේ රෝද ටික මට වෙනස් කරගන්න ඕනේ යාළුවනේ. මේක හොඳයි නේද යාළුවනේ? ඒක ලස්සනයි. තව බලමුකෝ අපි මොකද්ද හොඳ කියලා. මේක හොඳයි නේද යාළුවනේ? මේක ලස්සනයි. මේක හොඳයි. අපි සුක්කානවට මොකද්ද දාන්නේ?
මේක හොඳයි යාළුවනේ මේ බස් එකටම බස් ගේම් එකටම එන එක. මෙතන අපි කණ්ණාඩියද කැප් එකද? කණ්ණාඩියද කැප් එකද? කණ්ණාඩිය තියුනේ යාළුවනේ. තිබිච්ච එකම හොඳයි. මම මේක අලුත් වැඩියා කරලා තියන්නේ යාළුවනේ. තා වැඩි දේවල් නෑ. එච්චරයි යාළුවනේ. අපේ බස් එකේ වැඩි ඉවරයි. ඊළඟට යමු අපි වෑන් එකට. වෑන් එකේ මේ ලයිට් එක ඇතයි මේ ඇස් ලයිට් තියෙන එක ලස්සනයි. අපි මේක තියමු යාළුවනේ. මේක ලස්සනයි. බෆර් එකට මේක හොඳයි යාළුවනේ. අපිට පැත්තේ නම් මේක නම් වෙනස් කරන්න ඕනේ. මේක කොහොම තියමු. පස් සහ මේක නෑ යාළුවනේ. මේකම හොඳයි. රේසින් කෑල්ල මේක තියමු යාළුවනේ. කොඩිය නම් ඕනේ. අක්ෂේ අපිට කරන්න තියෙන්නේ මේ මීහා තියෙන එක හොඳයි ලස්සනයි. මට මේක පාටක් ගහන්න ඕනේ වෙන. මේක තියමු යාළුවනේ. මේක ලස්සනයි. මේකට මොකුත් ඇවිල්ලා නැහැ. මේකේ හෝර්න් තුන තමයි. හරි යාළුවනේ. අපිට මේක රිම් කප් ටික මේක දාමු යාළුවනේ. මේක ලස්සනයි. සුක්කානම මේකම තමයි යාළුවනේ. එච්චරයි යාළුවනේ. අපේ මේකේ වැඩ නම් ඉවරයි. අපි එන යමු යාළුවනේ. හරි යාළුවනේ මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් කොහෙනම් කොල්ලෝ අපි ගියා.